ආයුබෝවන්. ආරෝග්‍ය පරමාලාපා සන්තුට්ටි පරමන්දන. ඒ සතුට ඒ ලාභය තිබෙන්නේ ඔබ ළඟ. ඒ නිසා ඒ සතුට ඒ ලාභය ආරක්ෂා කරගන්න ඕනෙත් ඔබ විසින්මයි. දැන් මේ වෙනකොට ගෝලීය වශයෙන් ටිකක් වැඩි අවධානයක් දිනාගෙන තියෙන මාතෘකාවක් තමයි පිළිකා රෝගය කියලා කියන්නේ. ඒක එහෙම තියෙද්දී දැන් මේ වර්තමානයේ ටිකක් වැඩි සමාජ කතිකාවක් නිර්මාණය වෙලා තියෙන මාතෘකාවක් තමයි පියයුරු පිළිකා රෝගය. අපි මේ ජීවත් වෙන්නේ බොහොම පුංචි රටක. එහෙම රටක බොහොම අඩු මිනිසුන් ලෝකයට සාපේක්ෂව බොහොම අවම මිනිසුන් ප්‍රමාණයක් ජීවත් වන රටකත් මේ විදියට සීක්‍රෙන් පියුරු පිළිකා රෝගය ව්‍යාප්ත වෙනවා කියන එක නම් ටිකක් අවාසනාවන්ත තත්ත්වයක්, ඛේදවාචකයක්. ඔබ දන්නවද වසරකට ලංකාවෙන් පියුරු පිළිකා රෝගීන් 2500කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා. එක දවසක් ඇතුළත ගත්තහම දවසකට ලංකාවෙන් පියයුරු පිළිකා රෝගීන් 12 දෙනෙක් වාර්තා වෙනවා. එහෙම වාර්තා වෙද්දී දවසකට පියයුරු පිළිකාව නිසා 5 දෙනෙක් මිය යනවා. අද මම මේ ඔබත් එක්ක පියයුරු පිළිකාව ගැන කතා කරන්නේ මෙන්න මේ වගේ ඛේදවාචකයක ඉඳගෙන. අනාගතයේ සංඛ්‍යා දත්තත් එක්ක අපිට මේක කොයි විදියට කොහොම කතා කරන්න වෙයිද කියන එක ප්‍රශ්නයක්. සමස්තයක් විදියට ගත්තාම පියයුරු පිළිකාව සාමාන්‍ය පිළිකාවෙන් 27ක් කියලා වෛද්‍යවරුන් දක්වලා තියෙනවා. සංඛ්‍යා දත්තත් එක්ක කතා කරනවා නම් සාමාන්‍යයෙන් පිළිකාවෙන් 8න් 1ක අනුපාතයට අද වෙනකොට පියයුරු පිළිකාව ඇති වෙනවා, ව්‍යාප්ත වෙනවා, එමත් නැත්නම් වර්ධනය වෙනවා කියන එක වෛද්‍යවරු පෙන්වලා දීලා තියෙනවා. සමහර වෙලාවට ඔබ කාන්තාවක් නම් ස්ත්‍රියක් නම් ඒ නිසා ඔබ පියයුරු පිළිකාවට ගොදුරු වේ යයි හිතා හෝ ඔබ පිළිබඳව ටිකක් අහනවා බලනවා ඇති කියවනවා ඇති උනන්දුවක් දක්වනවා ඇති. හැබැයි ඔබ පිරිමි පුද්ගලයෙක් නම් ඔබ හිතනවද ඔබ මේ පියයුරු පිළිකාවෙන් ආරක්ෂිතයි කියලා? නෑ, ඒකත් එහෙම නෙමෙයි. අද වෙනකොට කාන්තාවන් විතරක් නෙවෙයි පිරිමි පුද්ගලයිනුත් පියයුරු පිළිකාවට ගොදුරු වීමේ අවධානමක් තියෙනවා කියන එක වෛද්‍යවරුන් පෙන්වලා දීලා තියෙනවා. 2% පිරිමි පුද්ගලයින් පියයුරු පිළිකාවෙන් පීඩා විඳිනවා, පියයුරු පිළිකාවට ගොදුරු වෙනවා කියන එක දැන් වෙනකොට වෛද්‍යවරුන් පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා අපි යම්කිසි රෝගයක් පියයුරු පිළිකාව හෝ වේවා මොනයම් හෝ රෝගයක් මුල් අවස්ථාවේම හඳුනා ගන්නවා නම් නිවැරදිව නිශ්චිතව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නවා නම් සුව කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි කරන්න ඕනේ මේ පිළිබඳව දැනුවත් වෙන එක. ඔබේ පියයුරු අවට ගැටිති තියෙනවා නම් එහෙමත් නැත්නම් පෙනුමේ හෝ හැඩයේ වෙනසක් තියෙනවා නම් අධික වේදනාවක් දැනෙනවා නම් එහෙමත් නැත්නම් සම ඉරිතැලීමක් තියෙනවා නම් ගැලවී යාමේ ස්වභාවයක් තියෙනවා නම් මෙන්න මේ දේවල් තමයි පියයුරු පිළිකාවේ මූලික රෝග ලක්ෂණ කියලා හඳුන්වා දෙන්නේ. ඉතින් මේ වගේ රෝගයක් ඔබට දැනෙනවා නම් මේ වගේ ලක්ෂණයක් ඔබට දැනෙනවා නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වුණොත් ඔබට පුළුවන්කම තිබෙනවා මේක සුව කරගන්න. නිසා මේක ටිකක් බැරෑරුම්ව කතා කරන්න ඕනේ මාතෘකාවක් තමයි. නමුත් ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ ගැන දැනුවත් නැති එක. අපි මේ පිළිබඳව කතා කරන්නේ නැති එක. අපි මේ ගැන හොයන්නේ බලන්නේ නැති එක. දැන් ඔක්තෝබර් මාසේ තමයි මේ පියයුරු පිළිකා මාසය කියලා හඳුනගෙන තියෙන්නේ. ඔක්තෝබර් 22 වෙනිදා පාර්ලිමේන්තුව නියෝජනය කරපු කාන්තා මන්ත්‍රීවරියන් ඔබට මතක ඇති රෝස පැහැයෙන් සැරසිලා පාර්ලිමේන්තුවට අවකථානායකවරයා දැනුම් දීලා තිබුණා මේ පියයුරු පිළිකාව ගැන දැනුවත් කරන්න සමාජීය වශයෙන් ටිකක් අවධානය ලක් කරන්න ඕන නිසා රෝස පැහැයෙන් සැරසිලා එන්නේ කියන ඒ අනුව ඔවුන් මේ විදියට කටයුතු කරලා තිබුණා. ඒ නිසා අපිත් පුළුවන් ආකාරයට මේ ගැන දැනුවත් වෙමු. අපිට පුළුවන් නම් මේ පිළිබඳව සමාජ කතිකාවතක් නිර්මාණය කරන්න. අපි මේ සමාජ කතිකාවත නිර්මාණය කරගමු. අපි එකතු වෙලා පියයුරු පිළිකාවෙන් ගැලවෙන්න මේ අවදානමෙන් මිදෙන්න අපිට පුළුවන් දේවල් කරමු, උත්සාහ කරමු. අපිට පුළුවන් මේ දේ කරන්න. නිසා ඔබටත් මටත් නිරෝගීකම පරම ලාභය සතුට කරගෙන අනාගතයේ සුභවාදී කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ඒකට අවශ්‍ය කරන පසුබිම හදාගමු කියන ඉල්ලීමත් කරනවා. එහෙමනම් ඔබ සැමට නිරෝගීමත් ජීවිතයකට සුභාසිරි. ආයුබෝවන්.